ඔසවනවා, ගෙනියනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා. පැහැදිලිද? පැහැදිලිද කෙනෙක් ඉන්නවද? නැහැ. ආයි මේ පැත්ත බලන්න. ඔය පැත්තේ පේන්නේ නැත්නම් වෙන ආයි බලන්න. වෙන බලන්න. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. මෙන්න එසෙව්වා, මෙන්න ගෙන ගියා, මෙන්න තැබුවා. එසෙව්වා, ගෙන යනවා, තබනවා. පැහැදිලිද? ආයි කියලා දෙන්නම්. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා කියන්නේ මෙහෙම එසෙව්වා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. හරි. දැන් එහෙම කරද්දී අපි මනෝමයෙන් තමයි අපි කකුල දිහා බලන්නේ. කකුල දිහා බලන්නේ මනෝමයෙන් තමයි කකුල දිහා බලන්නේ. ඇස් දෙකෙන් නෙවෙයි. ඇස් දෙක බලන්නේ අඩි 3ක් 4ක් හෝ 5ක් ඉස්සරහට. ඔන්න බලන්න මගේ ඇස් දෙක දිහා තියෙන්නේ. මෙන්න මේ ජේබීල් එක දිහා තමයි මගේ ඇස් දෙක තියෙන්නේ. ඒ හරියමයි. ඔන්න බලන්න. මම මේ මනෝමයෙන් තමයි ඔසවනවා ගෙනියනවා තබනවා කියන සිහිය පවත්වන්නේ. නමුත් ඇස් දෙක තියෙන්නේ අඩි 4ක් විතර ඉස්සරහට. එන්න බලන්න මගේ ඇස් දෙක. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. අර මගේ ඇස් දෙක තියෙන්නේ අඩි 4ක් 5ක් ඉස්සරහට වෙන්න. මම බලන්නේ ඇස් දෙක ඉස්සරහට 4ක් 5ක් මේ ඉස්සරහට යනවා. නමුත් මම කකුල දිහා තමයි මගේ සිහිය පවත්වන්නේ. මම හිතින් තමයි ඔසවන්නේ, ගෙන යන්නේ, තබන්නේ. ඇස් දෙකෙන් ඉස්සරහම බලනවා විතරයි. මගේ හිතින් තමයි ඔසවන්නේ, ගෙන යන්නේ, තබන්නේ. ආයි පැහැදිලිද ඔයගොල්ලන්ට? මේ කතාව පැහැදිලිද? ඔන්න ආයි කියලා දෙන්නම්. මම මේ බලන්නේ අඩි 4ක් 5ක් ඉස්සරහට. එතකොට පොළොවේ දිහා අඩි 4ක් හෝ 5ක් ඉදිරියේ. එතකොට මගේ හිතින් තමයි මේ කකුල දිහා බලන්නේ. ඇස් දෙකෙන් නෙවෙයි. මෙන්න මෙහෙම ඉස්සරහා මම බලනවා ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. මගේ ඇස් දෙක බලන්න. ඔසවනවා, ගෙන යනවා, තබනවා. 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 ඇස් දෙක මෙහෙ බලන්නෙත් නෑ. කකුල් දෙක දිහා බලන්නෙත් නෑ. අඩි 4ක් 5ක් ඉදිරියෙන් තමයි මගේ ඇස් දෙක තියෙන්නේ. මනෝමයෙන් තමයි මම මේ කකුල දිහා බලන්නේ. ආයි බලමු. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. පැහැදිලි නේද? පැහැදිලිද? ආයි කියලා දෙන්නද? පැහැදිලිද? ආයි කියලා දෙන්න. මට ආයි පාරක් කියන්න. හරි. උච්ච දරුවන්ට වගේ මේ කියලා දෙනවා. ආය අහගන්න. මෙන්න මම ඇස් දෙක මගේ තියෙන අඩි 4ක් 5ක් ඉස්සරහට වෙන්න. මම මනෝමයෙන් තමයි මේ කකුල් දිහා බලන්නේ. හරියට සිහිය පවත්වන්න ඕන කකුල ඔසවනකොට ඔසවන්න ඕන, ගෙන යනකොට ගෙන යන්න ඕන, තබනකොට තබන්න ඕන. හරි පැහැදිලිව මගේ ඇස් දෙක තියෙන්න ඕනේ අඩි 4ක් 5ක් ඉස්සරහට. මනෝමයෙන් තමයි කකුල් දිහා බලන්නේ. ආයි වෙන්න බලන්න මම කරනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. අපි පටන් ගමු. ඔසවනවා, ගෙන යනවා, තබනවා. 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 ගෙන යනවා, තබනවා. හරි හරි පැත්තට. හරි පැත්තට. හරි එහාට බලන්න ගමු. හරි.
ඔසෝනවා ගෙන යනවා තබනවා. 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 නවතින්න. ආයි මේ පැත්තට යන්න. හරි. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි නේද භාවනාව? හොඳට පැහැදිලිනේ. හරි දැන් අපි තව එකක් වැඩි කරනවා. හරිද? දැන් මේක වැඩිලානේ තියෙන්නේ ඔළුවට. දැන් තව පොඩ්ඩක් වැඩි කරලා දෙන්න. දැන් මෙන්න මෙහෙම. හරිද? දැන් අපි මේක කරේ මෙන්න මගේ දිය බලන්න. දැන් කපුව. ඔසෝනවා ගෙන යනවා තබනවා. එච්චරයිනේ කරේ. දැන් අපි තව එකක් එකතු කරනවා. ඔසෝනවා ගෙන යනවා තබනවා තද කරනවා. මෙන්න. තද කරනවා. ඔසෝනවා ගෙන යනවා තබනවා තද කරනවා. ඔසෝනවා ගෙන යනවා තබනවා තද කරනවා. තද කරනවා කියන තද කරන්නම ඕනේ නැහැ. හිතලා අපි හිතන්නේ තද කරනවා කියන්නේ. එහෙම හිතන්න. ඔසෝනවා ගෙන යනවා තබනවා තද කරනවා. 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 හරි. අපි පටන් ගමුද? පැහැදිලි නේද මේ වැඩේ? මෙන්න ආයි බලා ගන්න. ඔසෝනවා ගෙන යනවා තබනවා තද කරනවා. 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 අන්න පැහැදිලිනේ? අපි පටන් ගමු. හරි. ඔසෝනවා ගෙන යනවා තබනවා තද කරනවා. 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 හරි අනිත් පැත්තට ආයි කරමු. හරි කරමු. ඔසෝනවා ගෙන යනවා තබනවා තද කරනවා. 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 ඔසෝනවා ගෙන